ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා දවසයි. ඔබ මම ජීවත් වෙන්නේ සාමාන්‍ය සමයේ 30 වන සතිය තුලයි. අදට නියමිත ශුදුලු තුමාගේ සුවිශේෂය තුල අපිට පෙන්වලා දෙන කාරණාව තමයි දෙවියන් තුල දිවි ගෙවන්නන් කිසිම තර්ජනයකට හෝ ගර්ජනයකට බිය විය යුතු නැති වග. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ප්‍රතික්ෂේප කිරීම, කොන් කිරීම, කෙනෙහිලිකම් වලට අප මුහුණ දුන් අවස්ථාවන් ජීවිතයේ ඕන තරම් තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපිට දැනුණු වේදනාව, අපිට දැනුණ තනිකම, අපිට දැනුණු අසරණකම වචන වලට ගොනු කරන්නට හරිම අපහසුයි. එවන් අවස්ථාවල තම ජීවිතයෙන් පලා ගිය අයද බොහෝමයක් සමාජය තුළ නැතුවා නොවේ ඉන්නවා. නමුත් ප්‍රේමවන්තේනි, ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම තුළ අධෛර්යයට පත් නොවී උන්වහන්සේගේ ගමන නතර නොකර උන්වහන්සේ ධෛර්යවත් ලෙස උන්වහන්සේගේ ගමන් කරන්නට උන්වහන්සේ කටයුතු කළා. උන්වහන්සේට ඇහුම්කන් නොදෙනකොට උන්වහන්සේ පෞකාරයන් සොයාගෙන ගියා. ප්‍රේමවන්තේනි, මේ ආකාරයට අද ඔබටත් මටත් ආරාධනා කරනවා, අනිත් අයගේ වාක් ප්‍රහාරයන් ඉදිරියේ අධෛර්ය නොවී කලකිරීමට පත් නොවී අපි ඉදිරියම බලා අපේ ජීවිත අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කටයුතු කළ යුතු වග. හෙරොද් ඔබව මරන්න හොයන පණිවිඩයට ජේසු පුදුමාකාර පිළිතුරක් ලබලා දෙනවා. ඔබ ගොස් ඒ හිවලාට මෙසේ කියන්න කියලා. ප්‍රේමවන්තේනි, ඒ ප්‍රතිචාරය දැක්වූ ආකාරය හරිම අපූරුයි වගේම අපිට මහත් වූ ශක්තියක් ඒ තුලින් ලබා දෙන්නේ කලකිරෙන්නේ නැතුව ප්‍රතික්ෂේප වීම තුලින් අපේ ජීවිත අරමුණු කරා යන්නට කියලයි. අපේ කිතුනුකම ජීවත් කරවන්නට මේ සමාජයෙන් වපුරන අයහපතට හසු නොවී කුරුසිය දිහා බලාගෙන ඉදිරියට ගමන් කරන්නට කියන ඒ අභියෝගය අද දවසේ අපට ලබා දෙනවා. ඒ නිසා ප්‍රතික්ෂේපය අපව ඉදිරියට තල්ලු කරන බලයක් බවට පරිවර්තනය කර ගැනීමට සමිඳු ආදර්ශය අපේ ජීවිතවලට ලබා ගනිමු. ආමෙන්. ජේසු පිහිටයි.